ගුඩ් මෝර්නිං ඔයාලට හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න මං අද ආසම දවසක්. ඒ තමයි මං අද පන්සලට දානි ගෙනියන දවස. මම උදේම නැගිටලා ඔන්න පන්සලට ගෙනියන දාන කෑම ටික ලෑස්ති කරා. ඇවිත් බලන්නකො මොනවද ලෑස්ති කරලා තියෙන්නේ කියලා. තලන බටු තියෙනවා, චිකන් හදලා තියෙනවා. එතකොට මඤ්ඤොක් කල කිරට හදලා තියෙනවා. තව මොනවද පොලොස් හදලා තියෙනවා. ඉතින් මම හරිම ආසාවෙන් තමයි මේ කෑම ලෑස්ති කරේ. කොහිල සම්බෝලයක් තියෙනවා, පපඩම් බෙදලා තියෙනවා. ඔන්න දැන් දානේ කෑම ඔක්කොම ටික ලෑස්ති කරලා ඉවරයි. ඊට ඉස්සෙල්ලා දවසේ මමයි හස්බන්ඩ්මයි පුතයි පන්සලට හවස ගිහිල්ලා දානේ භාජන ගෙනල්ලා හොඳට සෝදලා වේලලා තියලා දැන් පන්සලට ගෙනියන්න වෙලාවට ඔන්න දැන් කෑම ටික දාගන්න අපි ලෑස්ති කරගන්න හදන්නේ. මගේ හස්බන්ඩ් මට මේ දානේ වැඩ ටික කරගන්න ගොඩාක් උදව් කරනවා. මොකද එයා තමයි මේ භාජන සෝදලා වේලලා පිහදලා ඒව මට ලෑස්ති කරලා දෙන්නේ. ඉතින් අද ස්කූල් දවසක් නිසා උදේම නැගිටලා මේ ටික ලෑස්ති කරලා ඔක්කොම කරලා පුතාවත් ස්කූල් එකට ගිහින් දාලා මමයි හස්බන්ඩ්මයි තමයි පන්සලට යන්න හදන්නේ. එළවලු ಜಾති 5ක් තියෙනවා, පපඩම් තියෙනවා. තව සුදුබතුයි රතුබතුයි දෙකම තියෙනවා. මොකද රතුබත් අනිවාර්යෙන් ගෙනියන්න ඕන. පන්සලේ ලොකු සාදු කන්නේ රතුබත් විතරයි. අනිත් සාදුලාට සුදුබත් ගෙනිහිල්ලා ලොකු සාදුට අපි හැම මාසෙම රතුබත් වෙනම ලෑස්ති කරගන්නවා පොඩ්ඩක්. මගේ අතින්ම මම දානේ කෑම උයලා පන්සලට අරගෙන ගිහිල්ලා බුදු සාදු වෙනුවෙන් බුද්ධ පූජාව වෙන් කරලා සංඝයා වහන්සේලාට දාන පූජා කරන්න අවස්ථාව ලැබෙන්නත් අපි පින් කරලා තියෙන්න ඕන. ඉතින් මං හිතනවා මමයි හස්බන්ඩ්මයි දෙන්න ඒ පින කරලා ඇති කියලා. ඒක නිසා අපි දෙන්න මේ අවස්ථාව ගොඩාක් සතුටින් බාර අරගෙන අපි දෙන්නට පුළුවන් උපරිමයෙන් ලස්සනට මේ වැඩ කටයුත්ත කරනවා. මමයි හස්බන්ඩ්මයි දෙන්න හැම මාසෙම මේ දානි පන්සලට පූජා කරාට පස්සේ අපි දෙන්නට ලැබෙන පින හස්බන්ඩ් එයාගේ පවුලේ නැති වෙච්ච එයාගේ ආච්චිලා සීයලා හැමෝටම මේ පින අනුමෝදන් කරනවා. මමත් මගේ තාත්තට මගේ ආච්චිලා සීයලා හැමෝටම මේ පින අනුමෝදන් කරනවා. ඉතින් අපි දෙන්නගේ පවුල්වල මැරිච්ච සියලුම දෙනාට මේ පින් අනුමෝදන් කරලා දෙවියන්ටත් පින් දීලා ගෙදර ආවම හිතට පුදුම සැනසීමක් ලැබෙනවා.
පන්සලෙන් අරගෙන ආපු දානේ භාජන ටිකට දානේ ටික ලෑස්ති කරගෙන බෙදාගෙන ඔක්කොම කරගෙන ඉවරයි දැන්. අපි ඉතින් මේ රතුපතුයි සුදුපතුයි දෙකත් වෙනම ලෑස්ති කරගෙන මල් පහන් හඳුන් කූරු ඔක්කොමත් ලෑස්ති කරගෙන අපි දෙන්න දැන් 10 වෙනකොට මේ යන්නයි ලෑස්ති වෙන්නේ. ගොඩාක් අයට මේ දේවල් කරන්න මහා ලොකු වෙලාවක් නෑ තමයි. ඒත් දවසින් එක භාගයක් වෙන් කරලා මේ දේවල් කරලා දානෙ ටික පූජා කරලා බලන්න හිතට කොච්චරනම් සැනසීමක් දැනෙනවද කියලා. දැන් ඔක්කොම ටික ලෑස්ති කරගත්තා. දැන් මමයි හස්බන්ඩ්ුයි පන්සලට යන්න තමයි හදන්නේ. පන්සලට ඇවිත් දානි කෑම ටික දානශාලාවෙන් තියලා අපි දෙන්නම ඉස්සෙල්ලම පහන් පත්තු කරලා හඳුන් කූරු පත්තු කරලා මල් පූජා කරන්නයි හදන්නේ. ආයෙමත් අපි දානශාලාවට ඇවිත් බුදුසාදුට බුද්ධ පූජාව පූජා කරන භාජන ටිකට අපි දාණය ලෑස්ති කරා. ඉතින් ඒ වැඩේ නම් කරේ හස්බන්ඩ් තමයි. දානෙ ටික භාජනවලට ලෑස්ති කරගෙන අපි බුදුසාදුට ඔන්න බුද්ධ පූජාව පූජා කරා. උදේ පාන්දර 4 ඉඳන් නැගිටලා හරිම ආසාවෙන් මේ ලෑස්ති කරගත්තු දානෙ පූජා කරලා ඉවර වෙලා මායි හස්බන්ඩ්ුයි දෙන්න හිතේ පුදුම සැනසීමකින් ආයි ගෙදර ගියා. ඊළඟ මාසෙත් දානේ දවසක අපිත් එක්ක මුණ ගැහෙනකන් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.